Hello guys, welcome back to my YouTube channel. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාගේ ෆෝන් එකේ WhatsApp channel එකක් create කරන්න කියලා. ඒ කියන්නේ අද මේ විදිහට මම WhatsApp එක open කරනවා. මේ තියෙන්නේ මෙන්න මේවා තමයි WhatsApp channels. මේ තියෙන්නේ මේ වගේ channel එකක් කොහොමද create කරගන්න කියලා තමයි අද මම ඔයාලට අද වීඩියෝ එකකින් කියලා දෙන්න හදන්නේ. ඉතින් මේ වීඩියෝ එකට යන්න කලින් මම මතක් කරනවා මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා. එතකොට මේ වගේ අලුත් වීඩියෝස් ආවම ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. මේ වගේ මම මතක් කරනවා මම මේ වෙච්ච මහන්සියට ඔයාලා like එකකුත් දුන්නා මට හෙන සතුටුයි. හරි. අපි එහෙනම් යම් වීඩියෝ එකට. ඔයා මුලින්ම WhatsApp channel එක update කරගන්න ඕනේ. මම ඒ නිසා මුලින්ම යනවා Play Store එකට. ගිහිල්ලා search bar එකට මෙන්න මේ යට තියෙන search bar එකට ගිහිල්ලා දැන් මෙතනින් මම ක්ලික් කරනවා WhatsApp channel කියලා. WhatsApp business තමයි මගේ ළඟ තියෙන්නේ. business එක දැන් මම update කරගෙන තියෙන්නේ. දැන් මම මේක open කරගන්නවා. මේ විදිහට open කරගත්තාම මම මෙන්න මේ විදිහට මෙන්න මේ පැත්තට ඔයාගේ වම් පැත්තට මෙන්න මේ විදිහට මේක යවා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊපස්සේ මෙතන ඔයාලා ස්ටේටස් පේනවා. මෙතන මේන් තියෙනවා channels කියලා. මෙන්න මේක. ඕක යටටම යන්න. යටටම මෙන්න මේ විදිහට යටටම යන්න. යටටම ගියාට පස්සේ find channel to follow කියලා තියෙනවා. ඒකත් පහු කරගෙන යටටම යන්න. ඊපස්සේ මෙතන මේ විදිහට ඉවර වෙනවා. ඊපස්සේ එතන තියෙන explore move කියලා ඒක නෙමෙයි channel create channel කියලා එකක් තියෙනවා icon එකක්. ඔකවා ක්ලික් කරන්න. ඊපස්සේ මෙතන confirm දෙන්න. ඊපස්සේ ඔයා මේකට කැමති channel name එකක් දෙන්න. ඉතින් ඔයාගේ YouTube channel එකේ නම වෙන්න පුළුවන්. ඔයාගේ Facebook page එකේ නම වෙන්න පුළුවන්. ඒ විදිහට ඔයාලා කැමති නමක් දෙන්න පුළුවන්. දැන් මම මේ විදිහට 1 2 3 4 කියලා දැනට මම තියා ගන්නවා. ඊපස්සේ මෙතන ඊපස්සේ යටටම ගියාම description of channel මේක ඔයාගේ channel එකේ description එකක් දාන්න පුළුවන්. ඒ වචන පොඩ්ඩක් කියවනම ගණන් ගන්න එපා. මේ ඔයා එකක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ hello friends welcome back to my WhatsApp channel කියලා. එහෙම මොකක් හරි ඔයාට මේකට දාගන්න පුළුවන්. ඊපස්සේ ඒක උඩින්ම තියෙනවා ඔයාගේ WhatsApp channel එකේ DP එක දාගන්න පුළුවන්. ඉතින් මෙතන දැන් ෆොටෝ අයිකන් එක ක්ලික් කරලා මෙතන කැමරා එක, ගැලරි එක, ඒක පිච්ච එක වර කැමති එකක් දාගන්න. මම මේ විදිහට දැන්ට මෙන්න මේක දාගන්න. දැනට මම ඒක දාගන්න. පස්සේ ඔය ඔක්කොම ඔයාලා කරාට පස්සේ එතනත් මම ඔය ඔක්කොම කරාට පස්සේ මම මෙතන මේ create channel කියන එක දෙනවා. මේ විදිහට channel එක create වුණා. දැන් මෙතන මගේ followers-ලා නැහැ. එතකොට මේක දැන් මම ගියාම මේක දැන් මේ මම මෙතන channel info එකට ගියාම එතනින් තමයි channel settings මේක ඉන්නේ මම විතර. මේක ඔයාලට පෙන්නනවා. මේකේ channel link එක මෙන්න මෙතන තියෙනවා. ඔයාගේ channel එකේ link එක මේ තියෙන්නේ. ඔක screenshot එකක් ගහලා ඔක කාට හරි උනා යවලා add කරගන්න පුළුවන්. මෙතන දැන් මෙතනින් copy link කියලා එකක් තියෙන්නේ. ඕක ක්ලික් කරලා ඔයාලට වෙන කෙනෙක්ට ඔයාගේ channel එක මෙන්න මේ channel එකක් තියෙනවා එන්න පුළුවන් කියලා invite කරන්න පුළුවන්. ඊපස්සේ මෙතන තියෙන channel ඒ වගේ channel settings එක තිනින් තියෙනවා. මෙතන ඔයාලට තෝරගන්න පුළුවන් මේවා emoji the different only කියලා ගමන් තියෙනවා. ඒ විදිහට කැමති එකක් තියාගන්න පුළුවන්. මේක ඔයාලට forward කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඔයාලට කාට හරි යවන්න පුළුවන්. ඒ විදිහට මේක මේ channel එක share කරන්න පුළුවන්. මේකකට ඔයාගේ YouTube එකට උනත් මේක share කරගන්න පුළුවන්. YouTube එකට, Facebook එකට ඔය විදිහට එකකට හරි ඔයාලට යවා ගන්න පුළුවන්. එතකොට ඔච්චර තමයි මේක තියෙන්නේ. මේක කරන ඔයාලට channel එක පොඩ්ඩක් තව edit කරගන්න තියෙනවා. ඒ කියන්නේ ඔයාලට මොකක් හරි මෙතන අතපසු වුණා නම් මෙන්න මෙතන
මෙන්න මෙතන ඩොට් තුන ක්ලික් කරලා edit කියන එක ක්ලික් කරලා ඔයාලට මෙන්න මේ විදිහට දැන් මට මෙතන නම හරි දිශ වෙනස් කරගන්න ඕන. එහෙම කරන්න පුළුවන්. description එක වෙනස් කරගන්න ඕන. එහෙම පුළුවන්. දැන් මම මෙතන මෙහෙම දුන්නා නම් දැන් එතකොට මම මේ DP එක මෙන්න මේක වෙනස් කරගන්න ඕන. ඒක පුළුවන්. ඒ විදිහට වෙනස් කරගන්න ඕනුනොත් හදිසියෙ එහෙම කරලා නැත්නම් අලුත් channel හදන්න එපා. මේකම දැන් කරන්න පුළුවන්. එතකොට ඔයාට අලුත් channel දැන් මගේ channel එක දැන් ඔයාට අලුතෙන්ම channel එකක් හදුවා. ඊට පස්සේ දෙවිලකින් මට පොඩි දෙයක් අතපසු වුණා නම් ඔයාට අර එකට ගිහිල්ලා මේ විදිහට ඔයාගේ අතපසු වෙච්ච දේ හරි ගස්සගෙන මෙතන save change කියන එක ක්ලික් කරාම වැඩේ හරි. ඔන්න මේක change වුණා. change වුණා. දැන් මට විතරක් මේක මැසේජ් කරන්න ඕනේ. කාටවත් බෑ WhatsApp channel වල මැසේජ් කරන්න. දැන් මම මෙතන hi කියලා වෙනවා. දැන් මම විතරයි ඉන්නේ. මෙන්න මේ විදිහට තමයි ඔයාගේ දිගට තමයි ඔයාගේ මැසේජ් එක යන්නේ. දිගට තමයි මැසේජ් එක යන්නේ. ඉතින් ඔයාලට මෙතන ඔයාගේ channel එක බලා ගන්න පුළුවන්. explore move කියන එකට ගිහිල්ලා ඔයාගේ channel එකේ නම දාලා බලා ගන්න පුළුවන්. ඉතින් මේක followsලා වැඩි වුණොත් තමයි ඔයාගේ මේක පෙන්වන්නේ. නැත්තම් පෙන්වන්නේ නැහැ. ඒක මම මේ විදිහට හදාගත්ත තව channels කීපයක්. ඉතින් මේ විදිහටම හදාගත්ත channels කීපයක්. එන්නේ ඒ විදිහට හදාගත්ත channels කීපයක්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා ඇති කියලා. එහෙනම් මගේ වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි. මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. මගේ Facebook page එක follow කරලා නැත්නම් follow කරලා එකතු වෙන්න කියලා මතක් කරන්න. ඒ වගේ මගේ වීඩියෝ එකේ අඩුපාඩුවක් එහෙම තිබ්බනම් පොඩි කියනවා මොකක් හරි යම් කිසි අඩුපාඩුවක් තිබ්බනම් කමෙන්ට් එකක් දාලා මට ඒක පිළිබඳව දැනුවත් කරන්න කියලා. ඒක වීඩියෝ එක හොඳයි නම් like එකක් කරන්න. වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් සෙක්ෂන් එකේ හොඳයි කියලා කමෙන්ට් එකකුත් දාන්න. මේක ඔයාලට වැදගත් වුණා නම් subscribe කරන්න කියලා මම මතක් කරනවා. එහෙනම් මම අදට යන්න. bye.